හරියට තරුණයෝ ධර්මය වැළඳ ගන්න කාලේ කොච්චරද කියනවා නම් පින්නතුනේ කම්ම කෙනෙක් ෆොටෝ එකක් කියලා තියෙනවා. කොල්ලට අවුරුදු 22යි. 21යි දවන්න. තාත්තගේ රෙදි හොදනවා ටැප් එක ගාව දාගෙන. කොල්ල අම්මා කියනවා හාමුදුරුවනේ දවසක් දෙකක් මේ හාමුදුරුව කෙනෙක්ගේ බණ අහනවලු බලනකොට. ඇහුවලු දැන් කවුද අම්මලාට බණ අහන්න ගියා? අර පුතා. ළමයි තමයි පෙන්නන්නේ. ළමයිට තමයි ඌමනාව තියෙන්නේ. අම්මා කියන හාමුදුරුවනේ කොල්ලා වෙනදා රාත් 10-11 වෙනකන් ගෙදර ආවේ නැහැ. මොන හේතුවක්ද දන්නේ නැලු. දැන් අපි කනකොට කොල්ලට බත් කන්න ඕනලු. තාත්තගේ රෙදි ටික හොදනවලු. එනවා තාත්තා හිටිය දරුවෝ අතෑරලාලු. ඒවා හැදෙනවා. දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔය එක තාත්තා කෙනෙක් මට කියනවා මේ පැත්තේ කොල්ලෝ ගංජා ගන්නවද නැහැ? නැතද මං හිතන්නේ. නෑ බොහෝ පැතිවල ගංජා නම් තව කොහෙද මේ අවුරුදු 16 17 පටව වැච්චෝ වැච්චෝ ගවොත් දෙකට ගන්නවා. අර බයිසිකල් ගත්තාම ඉමක් කොනක් නැතුව යන ළමයි ඉන්නවද මේ පැතිවල? ඉන්නවා. මං දැකලා තියෙනවා සමහර ළමයි යන්නේ පව්. හෙල්මට් එක දැම්මම කුකුලට තොප්පිය දැම්මා. ඔළුවට වඩා හෙල්මට් එක ලොකුයි. එහෙම තියෙනවනේ දර. දිගට. බයිසිකල් පව් ඉතින් දරුවෝ. ඒ දරුවෝ මේ තැන්වල ඉන්නවනම් දැන් මම කියනවට සාක්කුටක් දාන්න ලයිට් එකක් හරි තියෙනවා සාක්කුවේ. ඒ උඹ සාක්කුවල තුන් කළ බලු. හුණු පැගන්න. ඔය පෙති බොහොම ඉක්මනට මේවට හුරු කරන සමාජය. තාත්තා කෙනෙක් කියනවා කොල්ලට අවුරුදු 16යි හාමුදුරුවනේ ළමයා ටිකක් මුරණ්ඩුයිලු. මං අහුවා දැන් ඔය ඇත්ත මොකද කරන්නේ මුරණ්ඩුකමට? මං ටිකක් තදට ඉන්න පටන් ගත්තලු එතන. මේ තුත් එහෙම ළමයි දඟයි නම් අම්මලා තාත්තලා මොකද කරන්නේ? තදට ඉන්න. ඌවා දඩ ගොමඩ වෙන්නද? මෝඩකම් මොනවාද? ළමයිට තදට ඉන්න එක. මම ඇහුවා අර තාත්තගෙන් කොල්ල එහෙනම් මද්‍රව්‍ය වලට තුරු වෙලා ඇත්තේ කියලා. නෑ එහෙමනම් දැනගන්න නෑලු අම්මගේ වැඩේ හැම වෙලේම කොල්ලා කට ඉබිනකලු. කොහරි ගිහින් ආපු ගමන් මොකද කරන්නේ? කට ඉබිනු. මම ඇහුවා අර තාත්තගෙන් තදට ඉන්න මතක් වුණා වගේ කවද්ද ළමයාත් එක්ක අන්තිමට බත් කටක් කෑවේ. මතක නැහැ. මේ තාත්තලාට මතකද? කවද්ද කොල්ලට අන්තිමට බත් කටක් කැව්වේ? කවද්ද ළමයාගේ ඔළුව අත ගෑවේ? එතකොට කියනවා මේ බුරුලට ඉඳලා බෑලු. මම ඇහුවා තාත්තගෙන් කවත් අන්තිමට කොල්ල අරගෙන මගේ පුතේ කියලා තුරුල් කරගත්ත. එක දවසක්වත් නැහැ. අර බෙදාගෙන ඉන්නව නේද ගෙවල් වල? මේ තාත්තා සැරට ඉන්නව අම්මා බුරුලට ඉන්න. අනේ කවුද ඉගන්නේ? හදාගත්ත මනස්ගත වෙන්නේ දරුවෝ ඈත් වෙන එක විතරයි. මම අපේ තාත්තලාට කියනවා පැත්තොන්ගේ අර බජාර් භාෂාවෙන් කියන්නේ ආතල්නේ. පැත්තන්ගේ ආතල් හින්දා දරුවෝ නැති කරන්න එපා. ඒ මොකද්ද? දරුවොත් එක්ක බත් කටක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව කොහෙවත් යන්නේ උන් එක්ක බොණ්ඩ දා ගන්න එපා. බිරිඳයි දරුවෝ එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව කොහෙවත් යන මිනිස්සුන්ගේ පාටි වලට ගිහිල්ලා වැඩක් තියනවා. එක
පිරිඳයි දරුවෝ එක්ක ඉන්න නිදා ගන්න බට්ටික කණ්ඩ වැළඳ ගන්න තුරුල් කරගන්න තියෙන වෙලාව හම්බ කරන්නම යට කරන්න එපා. මේව නම් පුරුදු වෙන්න වෙනවා පින්නතුනේ. ගෙදරක ආදරය තියෙන්න ඕනේ. ගෙදරක ව්‍යාපාදේ නැති කරන්න පළමු තැන ගෙදර වෙන්න ඕනේ. වෛරය, ක්‍රෝධය, ද්වේෂය පටන් ගන්නේ ගෙදරින්. ඒක එතනින් නැති කරන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා කාලෙකින් හම්බෙච්ච මනුස්සාත්භාවය තුරු කුලප්පුව නවත්ත ගන්න. හරි නිහතමානී